එහෙනම් යාළුවනේ මම අද අරන් ආවා ඔයාලට රීචාර්ජබල් වෝල් මැෂින් එකයි කරන්ට් එකෙන් කපන වෝල් මැෂින් එකටයි කඩෙන් අලුතෙන්ම ගත්තාම හම්බෙන බඩු. ඉස්සෙල්ලම මම රීචාර්ජබල් වෝල් මැෂින් එකට හම්බෙන දේවල් පෙන්නන්නම්. රීචාර්ජබල් වෝල් මැෂින් එකට මුලින්ම හම්බෙනවා පනාවක්, බ්‍රෂ් එකක්, කටු ටික. කොණ්ඩේ කපන්න කටු. මේ රීචාර්ජබල් මැෂින් එකට ගහන චාර්ජරය. චාර්ජර් මැෂින් එකට ගහන චාර්ජරය. ඊට පස්සේ යාළුවනේ මේකට හම්බෙනවා තව ඔයිල් කුප්පිය. රීචාර්ජබල් මැෂින් එකට සුද්ධ කරන්න තමයි මේ බ්‍රෂ් එක තියෙන්නේ. ඊට පස්සේ මේකෙන් ඔයිල් බින්දු දෙකක් විතර දානවා. ගොඩාක් දාන්නේ නැහැ. බින්දු දෙකක් විතර තලයට උඩ පැත්තට බින්දුවකුයි යට පැත්තට බින්දුවකුයි දානවා. ඊට පස්සේ යාළුවනේ හම්බෙනවා පනාවක්. මේක සුදු පාට හරි කළු පාට හරි පනාවක් හම්බෙනවා. ඊට පස්සේ රීචාර්ජබල් මැෂින් එකට කටු. මේක විශේෂත්වයක් තියෙන්නේ මේ රීචාර්ජබල් මැෂින් එකට කටු හම්බෙනවා 1 2 3 4 5 6 7 8. රීචාර්ජබල් මැෂින් එකට කටු 8යි. හැබැයි වෝල් මැෂින් එකට කරන්ට් එකෙන් ගහන වෝල් මැෂින් එකට හම්බෙන්නේ කටු 4යි. 1 2 3 4යි. 1 කට්ටයි 2 කට්ටයි 3 කට්ටයි 4 කට්ටයි. ඊට පස්සේ අපි ආපහු රීචාර්ජබල් මැෂින් එකට ආවොත් රීචාර්ජබල් එකට හම්බෙනවා 1 කට්ට 2 කට්ට 3 කට්ට 4 කට්ට. යාළුවන්ට පේනවා. ඊට පස්සේ රීචාර්ජබල් එකට හම්බෙනවා භාග කට්ටක්. මේ රීචාර්ජබල් වලට පේනවා ඇති. රීචාර්ජබල් මැෂින් එකට භාග කට්ටක් හම්බෙනවා. ඊට පස්සේ 1 භාගය හම්බෙනවා රීචාර්ජබල් එකට. 1 භාගේ 9 කට්ටයි 8 කට්ටයි. මේ කටු 4ම හම්බෙන්නේ රීචාර්ජබල් මැෂින් එකට විතරයි. ආයෙත් මම යාළුවන්ට කියන්න මේ භාගේ කට්ටයි 1 භාගේ 9 කට්ට 8 කට්ට. මේ කටු 4ම හම්බෙන්නේ රීචාර්ජබල් මැෂින් එකට විතරයි. මේක කඩේ ගන්න තියෙනවා. මේ කටු දෙක මේ හම්බෙන බඩු සෙට් එක. රීචාර්ජබල් එකට හම්බෙන බඩු සෙට් එක. පොඩි බ්‍රෂ් එකයි, කුප්පියයි, පනාවයි, කටු ටිකයි. මේ 1 2 3 4 5 6 7 8යි. කටු 8යි චාර්ජරේ. වොරන්ටි කාඩ් නම්මන එව්වත් හම්බෙනවා. එතකොට යාළුවනේ අපි යන් කරන්ට් එකෙන් ගහන මැෂින් එකට. මම දැනුවත්ව කරන්ට් එකට ගහන වෝල් මැෂින් එක US. ඊට පස්සේ හංගේරියන් තියෙනවා. සාමාන්‍යයෙන් මේම කොරෝනා කාලේ නම් කරන්ට් එකට ගහන හොඳ ඔරිජිනල් මැෂින් එකක් 26ට 27ට 28ට වගේ ගියා. ඊට පස්සේ දැන් නම් අඩු වෙලා තියෙන්නේ. දැන් 16ට වගේ තියෙනවා. 16ට 14ට 15ට ඔහම ගන්න ඔරිජිනල් තියෙනවා වෝල් මැෂින්. දැන් බඩු තියෙනවා. ඉස්සර ආවේ නැහැ. ඒකින්ද ගන්න. මේ වෝල් මැෂින් එකට හම්බෙන කටු 1 කට්ට 1 කට්ට 2 මේ 2 කට්ට 3 4 ඒ කටු 4 විතරයි මේ මැෂින් එකට හම්බෙන්නේ. ඊට පස්සේ 50ක් හම්බෙනවා. මේ වගේ ඔයිල් කුප්පියක් හම්බෙනවා. පොඩි බ්‍රෂ් එකක් හම්බෙනවා මේ වගේ. කරන්ට් එකට ගහන වෝල් මැෂින් එක ටිකක් බරයි. අරකට වඩා මේක ඇතුලේ කොයිල් එකක් තියෙන්නේ. මේ වෝල් මැෂින් එක අරකට වඩා ටිකක් බරයි. මේක රීචාර්ජබල් හින්දා අර ටිකක් අඩුයි. හැබැයි මේ දෙකෙන්ම කාර්යක්ෂමකම වැඩක් කරගන්න පුළුවන්. රීචාර්ජබල් මැෂින් එකේ අපිට ටිකක් ලේසි. ඒ කියන්නේ වයර් එක මෙහෙන් ගන්න ඕනේ නැහැ. එකපාරම මේවා කරගෙන යන්න පුළුවන්. හැබැයි මේ දෙකේ ආයු කාලය ගත්තොත් මං හිතන විදිය දැන් මම පාවිච්චි කරන හින්දා දෙකම සමහර විට වෝල් මැෂින් එක ආයු කාලය වැඩි. වෝල් මැෂින් එකේ කරන්ට් එක ගන්න ආයු කාලය වැඩි. හැබැයි පාවිච්චි හරියට කරොත් මොකද මේකේ
රීචාර්ජබල් එකේ ආයු කාලය ටිකක් අඩුයි කියන්නේ මේක බැටරිය හින්දා. මොකද බැටරිය charge කරන්න ඕනේ. ඒකින්ද අනිවාර්යයෙන්ම ඒ වුණාට මේක අවුරුදු 8ක් 9ක් නම් හොඳටම පාවිච්චි කරන්න පුළුවන්. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේකේ එන මම අනිත් වීඩියෝ එකේ පෙන්නුවා. මේකේ තලේ දැන් මේ US මේ තලේ මේ US කරන්ට් එකෙන් කපන තලේ යට තලෙත් එක්ක මාරු කරන්න පුළුවන්. හැබැයි මේක උඩ තලේ මාරු කරන්න බෑ. මේක උඩ තලයට මෙහෙම වයිබ්‍රේට් වෙන බැටරියෙන් පොඩි කෑල්ලක් තියෙනවා. ඒක මේකේ නෑ. මේකේ තල දෙක නිකම්ම තියෙන්නේ. ඉතින් ඒකින්ද පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ දෙකම කාර්යක්ෂම ගතිය ඉතාමත් හොඳයි. දැන් ඉතින් තාක්ෂණයේ දියුණුවයි. ඒකින්ද වැඩි හරියක් පාවිච්චි කරන්නේ මේ වෝල් මැෂින් එක. ඉතින් යාළුවනේ ඔයාලට වෝල් මැෂින් එකක් ගත්තාම කරන්ට් එකෙන් හෝ රීචාර්ජබල් වෝල් මැෂින් එකක් ගත්තොත් හම්බෙන බඩු ටික තමයි මම ඔය පෙන්නුවේ. ඒ බඩු ටික අනිවාර්යයෙන්ම ඔයාලට හම්බෙනවා. ඔයාලා මතක් කරලා මේ බඩු ටික නම් ගන්න අනිවාර්යයෙන්ම මේ බ්‍රෂ් එක, පනාව, මේ කටු සෙට් එක. මොකද රීචාර්ජබල් මැෂින් එකේ මේ කට්ට ඉතාමත් වැදගත්. මේ භාගයේ කට්ට. මේක නෝට් එකෙන් ගහපුවාම අපි සේව් කරන්න ඉතාමත් අවශ්‍ය වෙන කට්ටක්. මේ භාගයේ කට්ට. නැත්නම් මේ කඩෙන් ගන්න පුළුවන්. ඊට පස්සේ මේ එකමාර මේ දෙක සෑහෙනට පාවිච්චි වෙනවා. එකමාර භාගයේ කට්ට. ඒකින්ද අනිවාර්යෙන් ගන්න නැත්නම් කඩේ ගන්න තියෙනවා. වාචින් යාළුවනේ ඔයාලා වෝල් මැෂින් එකක් ගත්තොත් මේ බඩු ටික අනිවාර්යයෙන්ම ගන්න. හොඳ බර හොඳට බර දැනෙනවා ඔරිජිනල් මැෂින් එක. සාමාන්‍ය දැන් වැඩ කඩවල වල තියෙනවා ග්‍රීම් තියෙනවා. එතකොට ජෙමිනි තියෙනවා. ඒ වගේ බෑන්ඩ්ස් ගොඩාක් තියෙනවා. ඉතින් ඒ බෑන්ඩ්ටුත් හොඳයි පාවිච්චි හරියට කරොත්. ඒ වුණාට ඉතින් මේ වෝල් මැෂින් එක නම් ගානෙන් ටිකක් වැඩි. සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ඉතින්. ඒකින්ද ගන්නකොට හොඳ දෙයක් ගන්න බලලා තමන්ගේ අතේ තියෙන ගානට. ওই මැෂින් එක ගත්තත් අනිවාර්යයෙන් මේ කටු හතර හම්බෙනවා, පනාව හම්බෙනවා, මේ ඔයිල් කුප්පිය හම්බෙනවා. එතකොට මේ බ්‍රෂ් එක අනිවාර්යයෙන්ම හම්බෙනවා. එහෙනම් යාළුවනි මං ගිහිල්ලා එන්න. සියලු දෙනා පරිස්සමින් ඉන්න. ජය වේවා.